දරුවන් සරණයි ඇතැම් පෘතුගීසි වාර්තාවන්ට අනුව පෘතුගීසි පාලන කාලේ විතරක් උතුරු ප්‍රදේශයේ පන්සල් 5000කට අධික ප්‍රමාණයක් විනාශ කරලා තියෙනවා. බෞද්ධ සිද්ධාස්ථාන 5000කට අධික ප්‍රමාණයක් විනාශ කරලා තියෙනවා උතුරු යාපනයේ ආශ්‍රිත ප්‍රදේශවල. ඉතින් මේ වගේ යාපනයේ ආශ්‍රිතව මේ වගේ විශාල බෞද්ධ සිද්ධාස්ථාන ප්‍රමාණයක් විනාශ කරලා දැම්මා කියලා කියන්නේ අතීතයේ ඒ වගේ බෞද්ධ පුනරුදයක් තිබුණු ලොකු බුද්ධ දහම බෞද්ධ සම්ප්‍රදාය පැතිරලා තිබුණු ප්‍රදේශයක් තමයි උතුරු ප්‍රදේශය කියලා කියන්නේ. ඉතින් අදත් එහි නටබුන් නැතම් අවස්ථාවල හමු වෙනවා, කැණීම් වලදී හමු වෙනවා. ඒ වගේම නාගදීප විහාරස්ථානය උතුරු කොරියාව අදටත් විරාජමානව ඒ ප්‍රදේශයේ තියෙනවා. ඉතින් ඒ වගේ උතුරු ප්‍රදේශය කියලා කියන්නේ බෞද්ධ පුනරුදයක් තිබුණු බෞද්ධ සම්ප්‍රදාය පැවතුණු ප්‍රදේශයක්. නමුත් පසු කාලීනව මේ ප්‍රදේශය වෙනම ක්‍රමවේදයක් යටතේ වෙනම ආක්‍රමණික ස්වභාවයකින් තමයි පවතුනේ. LTT ත්‍රස්තවාදයෙන් ඒ වගේම විවිධ ත්‍රස්තවාදී ක්‍රමවේදයන් යටතේ උතුරු ප්‍රදේශයේ ඒ වගේම නැගෙනහිර ප්‍රදේශයේ ආක්‍රමණයන්ට යටත් වෙලා තිබුණා. ඉතින් මේ අවස්ථාවේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක නෙවෙයි. මීට දින කිහිපයකට ප්‍රථම ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා. ඊටමත් පහත් ප්‍රකාශයක් සිද්ධ කරනවා. අනුරාධපුරේ පහු කරගෙන මිනිස්සු එන්නේ උතුරු ප්‍රදේශයට වන්දනා වෙන්නේ මේ සිල් ගන්න එන්නේ වෛරය පතුරවන්න කියලා. හැබැයි ඇත්තටම මිනිස්සෙක් ඒ විදිහට එන්නේ වෛරය පතුරවන්නද කියන එක ගැන ඔබතුමා පොඩ්ඩක් හිතලා බලන්න ඕන. මොකද මේ වගේ ප්‍රකාශන තුලින් ජනාධිපතිතුමනි සිද්ධ වෙන්නේ තව තවත් මිනිසුන්ගේ සිත් තුළ ಜಾති බෙහෙද, ඒ වගේම ආගම් බෙහෙද, ඒ වගේ දේශසහගත හැඟීම් මතුවෙන එක විතරයි. ඔබතුමා පොඩ්ඩක් හිතලා බලන්න උතුරු ප්‍රදේශයේ ඉඳලා උතුරු යාපනයේ ඉඳලා අපේ දෙමළ මිනිස්සු අපේ දමිළ ජනතාව කතරගමට පාද යාත්‍රාවල එනවා. ඒ පාද යාත්‍රාවල එනකොට කවදාවත් සිංහල බෞද්ධ භික්ෂුවක්වත් සිංහල බෞද්ධ මිනිස්සෙක්වත් කවදාවත් කිව්වේ නැහැ හරෝ හරා කියලා එනකොට ඒ එන්නේ වෛරයෙන් කියලා. අපි පුළුවන් විදිහට සමහර අවස්ථාවල අපේ පන්සල් වල මිනිස්සු ලැබුම් ගත්ත අවස්ථා තිබුණා. පන්සල් වල මිනිස්සු ලැබුම් ගන්නවා. කන්න බොන්න පන්සල් වලින් අපි දීපු අවස්ථා තියෙනවා. ඒ වගේ පිරිස් වලට. ඒ වගේම තමයි දකුණේ ඉඳලා උතුරට නාගදීපයට යන මිනිස්සු ගිහිල්ලා උතුරේ කඩේකින් තෝසේ එකක් කන්න ඒ වගේ කඩේකට ගිහිල්ලා උතුරේ යාපනයේ කඩේකින් කෑම එකක් කන්න දුන්න කොට්ට කිලංග ටිකක් කන්න තල්ලාල ටික කාලා එන්න තල් හකුරු අරගෙන එන්න හරි ආසාවෙන් ගියා. ඒ මිනිස්සු ඒ පැත්තට ගිහිල්ලා ඒ සම්ප්‍රදායත් එක්ක එකතු වුණා. ඒ සම්ප්‍රදායත් එක්ක ඒ මිනිස්සුත් එක්ක හරි සතුටින් හිටියා. සමහරට ඔබතුමා දන්නේ නැතුව ඇති අපේ දළදා වහන්සේ ආරක්ෂා කරන්න සුෆි මුස්ලිම් ජාතිකයෙක් තමන්ගේ කැපකිරීම සිද්ධ කරා කියලා. ඒක ගැන ඔබතුමා සමහරට දන්නේ නැතුව මොකද ඔබතුමන්ලා දළදා වහන්සේට බෝම්බ ගහපු අයනේ. ඔබතුමන්ලා දළදා වහන්සේට බෝම්බ ගහපු පිරිස උනාට මුස්ලිම් ජාතිකයෝ සමහර අවස්ථාවල දළදා වහන්සේ ආරක්ෂා කරන්න දිවිහිමියෙන් කැපවෙච්ච අවස්ථාවක් තිබුණා. ඒක ගැන ඔබතුමා දන්නේ නැතුව ඇති. ඉතින් ඒ වගේ මේ රටේ ඇත්තටම ಜಾති ભેදයක් හෝ ආගම් ભેදයක් නෙවෙයි තිබුණේ සාමූහිකත්වයක් තිබුණා. සම්ප්‍රදාය වශයෙන් විවිධාකාරී සංස්කෘති සම්ප්‍රදායවල් තිබුණා. නමුත් පටු දේශපාලන අරමුණු තුල ඔබතුමන්ලා විතරක් නෙවෙයි ඒක බොහෝ දේශපාලනඥයන් තමන්ගේ පටු අරමුණු ඉෂ්ට කරගන්න මේ ಜಾති ભેද, ආගම් ભેද, කුලමල ભેද භාවිතා කළා. ඒ භාවිතා කිරීම තුළ අගතියටපත් උනේ ඔබතුමන්ලා නෙවෙයි. කවදාවත් ඔබතුමන්ලා අගතියටපත් උනේ නැහැ. අගතියටපත් උනේ අහිංසක ජනතාව. ඉතින් ඒ නිසා මීට වැඩිය ලස්සනයි ඔබතුමා ඒ ප්‍රකාශය උතුරට එන මිනිස්සුන්ට නිකන් ඔබතුමා කිව්වේ ගහලා පන්නන්න ඕකුන් ඉන්නේ වෛරෙන් කියලා වගේ කිව්වේ. හරිද? නමුත් ඊට වැඩිය ලස්සනයි ඔබතුමා කිව්වනම් උතුරේ ඉඳලා මිනිස්සු දකුණට යනකොට දකුණේ මිනිස්සු කතරගම පැත්තට යනකොට උතුරේ ඉඳලා මිනිස්සු කතරගම වන්දනාවට යනකොට පාද යාත්‍රා යනකොට අපේ සිංහල මිනිස්සු සලකන විදිහට ඒ පැත්තේ මිනිස්සු සලකන විදිහටම උතුරට එන මිනිස්සුන්ට උතුරට දකුණෙන් එන මිනිස්සුන්ට ඔයාලා සලකන්න කියන දේ ඔබතුමා ඉස්මතු කරා නම් ඔබතුමා ඒ කරන ප්‍රකාශය අද්විතීය ප්‍රකාශයක් වෙනවා. නමුත් ඔබතුමා සිද්ධ කරේ ඇත්තටම අදෝමුඛ ප්‍රකාශයක්. ඒ අදෝමුඛ ප්‍රකාශනය තුළ ඇත්තටම තිබුණේ ජාතිවාදයේ විතරක් නෙවෙයි ඔබතුමා මේ රට කෙරෙහි තියෙන සිංහල ජාතිය කෙරෙහි තියෙන බෞද්ධයන් කෙරෙහි තියෙන ඔබතුමා සහ ඔබතුමා නියෝජනය කරන පක්ෂයේ කණ්ඩායමේ තියෙන සිංහල ජාතිය කෙරෙහි තියෙන සිංහල බෞද්ධයන් කෙරෙහි තියෙන වෛරය තමයි ඔබතුමා මේ අවස්ථාවේදී එළියට දැම්මේ. ඒ අවස්ථාවේදී ඔබතුමාගේ වචන වලින් පිට වුණේ ඔබ රටට
දේශ කරන බව, ඔබ රටට වෛර කරන බව, ඔබ සිංහලයන්ට බෞද්ධයන්ට ඔබ වෛර කරන බව විතරයි ඔබේ වචන වලින් මේ අවස්ථාවේදී පිට වුණේ. එහෙම නැත්නම් කවදාවත් මේ දක්වා ලංකාවේ හිටපු කිසිම පුද්ගලයෙක් ඔය වගේ නීච නින්දිත ප්‍රකාශයක් සිද්ධ කරන එකක් නැහැ. මොකද ලංකාව ඔබතුමා ගිහිල්ලා බලන්න අනුරාධපුරයේ තියෙනවා දමිළ මහා සෑය කියලා සෑයක් චෛත්‍යයක්. ඔබතුමා ලේවට යනවද කියලා මම දන්නේ නැහැ. මම හිතන්නේ නැහැ ඔබතුමා ලේවට එච්චර ලැබියාවක් දක්වන පිරිසක් කියලා. නමුත් අනුරාධපුරයේ තියෙන දමිළ මහා සෑය කියලා සෑයක්. තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ උදෙසා සෑයවල් හදපු රටේ දමිළ මහා සෑය කියලා සෑයක් ඉදි වෙලා තියෙනවා. ඒ මොකටද කියලා චුට්ටක් හිතලා බලන්න. ඉතින් ඒ වගේ රටක ඒ වගේ සම්ප්‍රදායික ජීවත් වෙන අපිට ඒ වගේ සම්ප්‍රදායික ජීවත් වෙන සිංහල, දමිළ, මුස්ලිම් ආදී මේ ජාතීන් අතර ඔබතුමා වෛරය ඇති කරන්න, දේශය ඇති කරන්න, ගැටන ඇති කරන්න උත්සාහ කරන්න එපා. ඔබතුමාට අවශ්‍ය නැවත ත්‍රස්තවාදයක් මේ රටේ ඇති කරලා, ඒ ත්‍රස්තවාදය සිවිල් යුද්ධයක් හෝ මේ රටේ ඇති කරලා ඔබතුමාලගේ අවශ්‍යතාවය මොකක්ද කියන එක ඉඟියක් ලැබෙයි. ඒ කාරණේ සිවිල් යුද්ධයක් ඇති වුණාට පස්සේ ඊළඟ කාරණා දෙක ඉහළ, පහළ, මැද කියන කාරණා තුන. අන්නේ කාරණා තුනට ඔබතුමාලට ප්‍රවිෂ්ඨ වෙන්න හැකියාවද ඔබතුමාලා මේ විවර කරන්න කියලා බලන්න.